අපේ රටෙන් බිහිවෙච්ච අති දක්ෂ තරුණ නාට්‍යවේදියෙක්. රාජිත දිසානායකගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය. රැට පෙනෙන දවල්ට නොපෙනෙන විශ්මිතයන්ගේ හාස්‍යමය කේදාන්තය වකමූණා වීදිබසී. මේ වේදිකා නාට්‍යයට රංගන දායකත්වය ලබා දෙනවා ශාම් ප්‍රනාන්දු, ජයනි සේනානායක, ප්‍රසාද් සූර්යාරච්චි, ප්‍රියංකර රත්නායක ඇතුළු අපේ වේදිකාවේ ප්‍රබලයින් රසක්ම අපි ඔබට ආරාධනා කරන්නේ එන්න මේ සොඳුරුතම වේදිකා අත්දැකීම ඔබේ කරගන්නට අද සවස් 7ට ලයනල් වෙන් රංගහලේදී. අපේ ජීවිතයේ පරිමාව කොපමණද? අපේ ජීවිතය අපරිමිතයි, අතිවිශාලයි. ඉතින් මෙහෙම අපරිමිත අපේ ජීවිතය කොහොමද සිනමා තිරයක් මත පතිත කරවන්නේ? සිනමාකරුවන් රසිකයා විස්මයට පත් කරමින් ඒ ජීවිතය සිනමා තිරයක් මත පතිත කරනවා. සිනමාකරුවන් කියන්නේ එවන් වූ විස්මයදායක කටයුතු කරන්නට පුළුවන් පෙරසක්. ඉතින් තමන්ගේ කුළුඳුල් සිනමා නිර්මාණයම සාර්ථක ගමනක් යන්නට අඩිතාලමක් දැමූ ඔහු ජයප්‍රකාශ් සිවගුරුනාථ. මේ කිනම් වර්ෂයද? මොකද බං? මොකෝ? යකෝ මේ ඇස් දෙකේ ලිත් දාගෙන ගෑනු දිහා බලන්න එපා බං. සුනක පෝතකය පිදිය යුත්තාට පුදන්ට පුරුදු වෙනවා. සිවායේ ඔබ තමයි මේ දිනවල ලංකාවේ තිරගත වන වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහිත චිත්‍රපටයක අධ්‍යක්ෂවරයා. අපි කැමතියි දැනගන්න. ඇයි ඔබ චිත්‍රපට කරන්නේ? පාසල් අධ්‍යාපනයේ පස්සේ මට ලැබෙනවා දිවයින පුවත්පත් ආයතනයේ පුවත්පත් කලාවේදියෙක් සහ ඡායාරූප ශිල්පියෙකුට ජීවිතය ආරම්භන්න. ඒ කාලය තුලදී ඊට පස්සේ මට හම්බ වෙනවා මේ මගේ ගුරුවරයා වෙච්ච නිලේන්ද්‍ර දේශප්‍රිය මහත්මයා එක්ක සම්මුඛ සාකච්ඡා කරන්න ගියාම ඔහු මට හම්බ වෙනවා. ඌ ආරාධනා කරන චිත්‍රපටි වලට හා ටෙලි නාට්‍ය වල දෙවනි සහාධ්‍යක්ෂකයට එන්න කියලා. ඊට පස්සේ පහු කාලනව ගත වෙලාදී මම දෙවනි සහාධ්‍යක්ෂකෙන් පළවෙනි සහාධ්‍යක්ෂක බවට පත් වෙනවා. ඊට පස්සේ මම චිත්‍රපට වල සහාධ්‍යක්ෂක සහ ටෙලි නාට්‍ය සහාධ්‍යක්ෂක කටයුතු කරනවා. කොහොම කටයුතු කරන් යනකොට ඊට පස්සේ මට හම්බ වෙනවා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්න. මම හිතන්නේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට හෝ වේදිකාවක හෝ වේදිකා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නියැලීලා ඉන්න ඕන කෙනෙක්ගේ හීනයක් තමයි සිනමාවට සම්බන්ධ වීම. මම හිතන්නේ ඒ හීනේ මටත් තිබුණා. නමුත් ඒ හීනේ හඹාගෙන ගිහින් එහෙම ගන්න ඕනකම මට තිබුණේ නැහැ. මේ හැමෝටම වගේ මටත් කියන්නේ මේ ක්ෂේත්‍රින ඕන කෙනෙකුට රූපවාහිනී මාධ්‍ය ඉන්න කෙනෙක්ගේ ඊළඟ හීනේ තමයි චිත්‍රපටයක් කරන්නේ. ඒතොර මේ චිත්‍රපටයක් කිරීම හීනේ මම ළඟ තියදී තමයි ධම්මික සිවර්ධනල මට ආරාධනා කරන්නේ කිං හන්තර චිත්‍රපටය කරන්න. ඒ අනුව තමයි මගේ චිත්‍රපටය හැදෙන්නේ. ඉඳ ගන්න. සර් මං ඉඳගෙන ඉන්නේ. ඉඳගෙන දින්නේ? ඔව්. රජ කාලේ හිටියෙත් නෑනේ බං මේ වගේ භාණ්ඩයක්. ඇත්තටම මන්ත්‍රීද හොඳ ඇමතිද හොඳ? මන්ත්‍රී හොඳයි, ඇමති හොඳයි. හොඳයි. චිත්‍රපටයක් කිරීමෙන් ඔබ සාක්ෂාත් කරගන්නට බලාපොරොත්තු වුණු ඉලක්ක මේ චිත්‍රපටය කිරීමෙන් ඉෂ්ට කරගන්නට ඔබට පුළුවන් වුණාද? ඔව් මගේ චිත්‍රපටවල බලාපොරොත්තු දෙය තමයි එකක් තමයි පවුලේ සියලු දෙනාටම එකට ඉඳලා නරඹන්න පුළුවන් චිත්‍රපටයක් කිරීම සහ එක එක්කෙනාගේ නැනපමණින් මම මේක ඇතුලේ කියන්න උත්සාහ කරන යථාර්ථයේ තේරුම් ගන්න. දේශපාලන යථාර්ථයේ තේරුම් ගැනීම එක එක්කෙනාගේ නැනපමණින් සිද්ධ වෙන දෙයක්. දෙක තමයි මම තේරුම් ගත්තේ මේ කර්මාන්තය හෝ චිත්‍රපට කර්මාන්තය රැකෙන්න නම් අපි හදන චිත්‍රපට ප්‍රේක්ෂකයන් නරඹන්න ඕනේ. ප්‍රේක්ෂකයන් නරඹුවේ නැත්නම් එහෙම නැත්නම් ඒ ආයෝජනය කරන මුදල යලිත් ආවේ නැත්නම් චිත්‍රපට කර්මාන්තයක් රැකෙන්නේ නැහැ. ඒ හින්දා මගේ අරමුණු දෙකක් තිබුණා. එකක් තමයි මගේ නැනපමණින් සහ මට ඕන විදිහට ආමන්ත්‍රණය කරන්න පුළුවන් ප්‍රේක්ෂක පිරිසට තීරුම් ගන්න පුළුවන් දේශපාලන චිත්‍රපටයක් කිරීම. ඒක දෙක තමයි නිෂ්පාදකවරයා. කියන්නේ නිෂ්පාදකවරයා අපේ වචන ගන්න නිෂ්පාදකවරයා ගොඩ දාන්න ඕන චිත්‍රපටයක් කිරීම. ඔබ හිතන විදිහට
ඔබගේ මේ පළමු චිත්‍රපටයේ වඩාත් සාර්ථක වී තිබෙන්නේ සිනහව මුල් කරගෙන නිෂ්පාදනය කරපු නිසාමද? ඔව් මට මොකද්ද දැන් මේ රටේ පොඩි අවාසනාවක් තියෙනවා. දැන් කිසියම් කෙනෙක් හාස්‍ය ටෙල් නාට්‍යයක් හෝ හාස්‍ය කිසියම් දෙයක් කළොත් ඔහුව සමාජගත වෙනවා එක්ක හාස්‍ය උත්පාදක නළුවෙක් හැටියට එහෙම නැත්නම් හාස්‍ය උත්පාදක අධ්‍යක්ෂවරයෙක් හැටියට සමාජගත වෙන ක්‍රමවේදයක් මේ රටේ තියෙනවා. දැන් මොකද්ද විජේනන්සිරිගේ වාසනාවට විජේනන්සිරි මනමේ කුමාරයා කරලයි මගේ ටෙල් නාට්‍යවල හාස්‍ය උත්පාදක කර සඳහා එන්නේ. විශේෂයෙන්ම රෝනාල්ඩෝ මහත්මයාගේ ප්‍රේමචන්ද්‍රගේ චරිතය කරන්න එන්නේ. යම් විදිහකින් ඔහු ප්‍රේමචන්ද්‍රගේ චරිතයයි ඉඳලා ඔහු දැන් මේ වෙනතේ කරලා තියෙන හාස්‍ය උත්පාදක චරිතත් ගත්තොත් ඔහුට මං හිතන්නේ කවදාවත් කතා කරයි කියලා මනමේ කුමාරයා කරන්න ආපහු. එහෙම පොඩි තැනක් නැහැ. මේ රටේම තියෙනවා හාස්‍ය උත්පාදක නිර්මාණවලට පොඩි අඩුලංශුවක් තියෙනවා. අඩුලංශුවක් තියෙන හේතුව තමයි සමස්තකයට අපේ චිත්‍රපට ඉතිහාසයේදී අවුරුදු 60කට එහා පැත්තේ සිනමා ඉතිහාසය බලන් ආපුවම හැමදාම තිබිලා තියෙන්නේ ප්‍රධාන චරිතවලට සපෝට් එක දෙන කොමඩියන් සපෝට් කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ අනුකොට මේ හාස්‍ය උත්පාදක චිත්‍රපට කියන ධාරාව එහෙම ලොකුට හැදිලා නැහැ. එකක් දෙක තමයි ලෝකයේ ගත්තත් ලෝකයේ හාස්‍ය උත්පාදක චිත්‍රපට හැදිලා තියෙන බොහොම සීමිත ප්‍රමාණයක්. ඒකට හේතුව තමයි හාස්‍ය උත්පාදක චිත්‍රපට පැනීම එක්තරා විදිහක දුෂ්කර කර්තව්‍යයක්. අනිත් පැත්තෙන් හාස්‍ය උත්පාදක කියලා අපේ රටේ බොහෝ රට අඳුරගන්නේ මූණවල ඇද කරන කටවල් ඇද කරන සහ දෙපිට කැපෙන කතන්දර කියන ඒවා තමයි තියෙනවා. මම හිතන්නේ එහෙම නෙමෙයි. අපිට කියන්න තියෙන යම් කතාවක් මිනිසුන්ට වඩා දනවන විදිහට කියන්න පුළුවන් එක ක්‍රමවේදයක් තමයි මේ හාස්‍ය උත්පාදක චිත්‍රපට. ඔබ චිත්‍රපටි කරන්නේ කවුරුන් වෙනුවෙන්ද? අපි මොන මට්ටමේ මොන චිත්‍රපටය කළත් අපි මේ චිත්‍රපටය තුලින් කියන්න හදන එහෙම නැත්නම් සමාජගත කරන්න හදන සමාජ විශ්ලේෂණය බහුතර ජනතාවකට තේරෙන්න ඕන. බහුතර ජනතාවකට තේරෙන විදියට මේක කියන්න ඕන. එහෙම නොවුනොතින් මං හිතන්නේ මේ කියන්නේ අපි කියන්න හදන දේ ජනතාව වැළඳ ගන්න නැත්නම් ජනතාව තුළට යන්නේ නැත්නම් එතන මං හිතන්නේ මොකක් හරි අඩුවක් තියෙනවා. හැබැයි මේක කියන විදික්‍රම ලෝකේ විවිධ වෙන්න පුළුවන්. එක්කෙනෙක් හාස්‍යයෙන් කියන දේ තව එක්කෙනෙක් සම්භාව්‍ය විදිහට කියන්න පුළුවන්. තව කෙනෙක් ඒක ප්‍රේම කතාවක් තුල නැත්නම් තව කෙනෙක් ළමා කතාවක් තුලින් කියන්න පුළුවන්. ඒ මොන ක්‍රමවේදය තුල කිව්වත් මම හිතන්නේ වැඩි පිරිසක් නේද බහුතර ප්‍රේක්ෂක පිරිසකට ගෝචර වෙන්න ඕනේ. එහෙම ගෝචර නොවුනොත් ඒ කියන්නේ මම හදන චිත්‍රපටයේ මිනිසුන් අරමන්නේ නැත්නම් ඒකේ මගේ ව්‍යායාමයේ ඵලයක් ලැබෙන්නේ නැහැ කියන එකයි මගේ විශ්වාසය. සිනමා නිර්මාණ ජාත්‍යන්තරයට ගෙන යන්නට ඔබගේ අදහසක් නැද්ද? ඒ කියන්නේ ලෝක සිනමා වලට පිළිගත් ප්‍රමිතිගත දේවල් තියෙනවානේ සහ විශේෂයෙන් ලෝකේ මං හිතන්නේ මේ හාස්‍ය උත්පාදකයන්ලා අපි හිතන්නේ මම කියන්නේ අපිට චාලි චැප්ලින්ට ගෙත් වෙන්න පුළුවන්. නමුත් චාලි චැප්ලින්ගෙන් පස්සේ ආදපු බොහෝ චිත්‍රපට එහෙම ජාත්‍යන්තර වශයෙන් ගත්තත් චිත්‍රපටවල නියෝජනය කරේ නෑ මම දන්න තරමින්. අපේ සිනමාවේ අනාගතය කෙබඳු වෙයිද? මම හිතන විදිහට එකම මාදිලිය එකම රටාවේ. ඒ කියන්නේ එක හාස්‍ය උත්පාදක චිත්‍රපටය සාර්ථක වෙච්චම අනිත් ඔක්කොම හාස්‍ය උත්පාදක චිත්‍රපටි කරන්න පුරුදු වෙන්න නරකයි. ඒ පස්සේ එලවන්න නරකයි. එහෙම නැත්නම් ප්‍රේම චිත්‍රපටයක් කරලා ඒක සක්සස් වුණාම ඒ වගේ තව චිත්‍රපට කරන්න යන්න නරකයි. මම හිතන්නේ හැමතිස්සෙම අපි හිතන්න ඕනේ වෙන තැනකින් වෙන මානෙකින්. සිනමාව විචාරය, ප්‍රතිවිචාරය, රසවින්දනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, කැමරාකරණය මේ ආදී සියල්ලම එකතුවක්. ඒ කියන්නේ සිනමාව කියන්නේ පුළුල් විෂය පරාසයක්. ඉතින් ඔබ මේ සිනමාව රස විඳින්නේ නැත්නම් එය අත්හරින්නේ නම් එය අපරාධයක්, වංචාවක්. ඉතින් ඇයි එවන් අපරාධයකට යොමු වන්නේ? සිතන්න. සිනමාව ඔබ බලා සිටිනතුරු ඔබ දිහා බලා සිටිනවද? මීට පැය දෙකකට කලින් මේ තරංගනී ශාලාවේ ප්‍රධාන දොරටුව විවෘත වෙලා තිබේ. අද දවසේදී මෙහි පැවැත්වුණා ගාමිණී චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය. එහිදී මේ ශාලාව පිරෙන්නට සෙනගැවිලා හිටියා. ලංකාවේ ආරක්ෂක ලේකම්තුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි මෙම මාධ්‍ය දර්ශනය පැවැත්වුණේ. අපි කියන්නට යන්නේ ආර්ථික අපි සිරස ටීවී වෙනුවෙන් මෙම අවස්ථාවට සහභාගී වුණේ ලාංකීය සිනමා කර්මාන්තයේ ආදරණීය හෙටක් වෙනුවෙන් ඇති කැමැත්ත හින්දාමයි.
ගාමිණී චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා රියාද් මිලාන් සරත් වීරසේකර මහතා. එතුමා තමන්ගේ චිත්‍රපටය සම්බන්ධයෙන් මෙන්න මේ විදිහටයි අදහස් දක්වා සිටියේ. දශක 3මාරක යුද්ධයකට මුහුණ දුන්නත් අපිට ඇඟට දැනෙන අපේ චිත්ත ධෛර්යය වැඩි වෙන යුද්ධ සාහිත්‍යයක් බිහු නැහැයි කියන ඒ අහිංසක චෝදනාව අපේ හදවතේ තිබ්බා. ඉතින් මම හිතන්නේ ඒ ප්‍රවීණ කලාකරුවන් අතින් මම හිතන හැටියට අප හිතන හැටියට ඇතිවෙච්ච හිඩස සම්පූර්ණ කරන්න තමයි සොල්දාදුවෙක් හැටියට මම උත්සාහ කළේ. ඒ ප්‍රයත්නය සාර්ථක නැද්ද කියන එක ගැන ඒ තීරණය ඔබට බාරයි. මේ චිත්‍රපටය බලන්නට සහභාගී වුණු අපේ රටේ ප්‍රධාන ආරාධිතයන්, ආරක්ෂක ලේකම්තුමන්, ජනමාධ්‍ය ඇමතුමන් ඇතුළු විද්වතුන්, සිනමා විචාරකයන් ගාමිණී චිත්‍රපටය පිළිබඳව මෙන්න මේ විදිහට අදහස් දක්වා සිටියා. ජාත්‍යන්තරයෙන්ම තියෙන දෝෂාරෝපණ ඉවත් කරන්නට මේ වගේ තවත් හොඳ චිත්‍රපට හදලා අපි යවන්නට ඕන. චිත්‍රපට නිෂ්පාදනය වීමේ අඩුවක් කියලා තිබුණා. නිෂ්පාදකයන්ට ප්‍රශ්න තියෙනවා. මේ අතරතුරේ මෙවැනි වගකීමක් අභියෝගයක් බාර අරගෙන මට දැඩි විශ්වාසයක් තියෙනවා මේක ප්‍රේක්ෂකයන් තුළට හදවතින් එන චිත්‍රපටයක් වෙයි. චිත්‍රපටයේ තියෙන රස පහම තියෙන රස පහක් කියන්නේ සටන් පැත්තෙන්ද සංගීතය පැත්තෙන්ද කැමරාකරණය හාස්‍ය ඒ ඔක්කොම ගැබ්බෙලා තියෙන චිත්‍රපටයක්. පළමු වරට අධ්‍යක්ෂණය කරපු ඔහු අධ්‍යක්ෂකවරයෙකු වූ ඔහු මේ තරම් ප්‍රාතිහාර්යයක් පෑව විලස මට හිතෙන්නේ. කලාත්මක භාවයේ හැඟීම් පුබුදුවාගෙන ඒක එළියට දාන්න කරපු හොඳ නිර්මාණයක් මේක. අද මෙතෙන්දී මේ චිත්‍රපටයට භාවිතා කරලා තිබුණු ලේත් එක්ක මට ඇත්තටම මම කියන චරිතයෙන් මම ඉවත් වෙලා මං හරියට වින්දා. මිනිස්සුන්ගේ මොන ජාතියකට වර්ගයකට ආගමකට අයත් වුණත් ඒ මිනිස්සුන්ගේ තියෙන දුර්වලකම් සහ දක්ෂකම් සහ වටිනාකම් මතු කරන්න මම හිතන්නේ අධ්‍යක්ෂකවරයා උත්සාහ කළා දෙන්න. අවසානයක් වගේම හොඳ තේරුමකුත් තියෙනවා. හරිම සතුටුයි මේ වගේ නිර්මාණයක් අපිට දකින්න ලැබීම ගැන. ඔය සිද්ධි S2කින් දැකපු ඒවා අත්විඳපු පුද්ගලයා වශයෙන් ඇත්තටම මේ ජනතාව මේ කතාව දැක්කේ නෑ ගමේ රටේ මොකක්ද උනේ කියලා. ඒක සැබෑ වශයෙන්ම හොඳ නිර්මාණයකට ගොනු කරලා තියෙනවා. අපි තුළ ඒ චිත්‍රපටය තුළින් යම්කිසි කම්පනයක් ඇති කරන්නව සමත් වෙනවා. ඒ වගේම පොඩි වාර්තාමය ස්වරූපයක් මම මේ චිත්‍රපටයේ දැක්කා. මේ රටේ තිබුණු දැවැන්ත අර්බුදයක් ප්‍රශ්නයක් වෙනුවෙන් යම් මැදිහත් වීමක් කරන්නට හැකි වුණාය කියා හිතන්න යම් මැදිහත් වීමක් කරන්න පුළුවන් වුණා කියා මට සිතන්නට පුළුවන්. ඒක නිසා මේ චිත්‍රපටයේ සම්බන්ධ වීම ගැන මම ඉතාමත් සතුටටපත් වෙනවා. සරත් වීරසේකර කියන චරිතය සිනමා මාධ්‍ය තුලත් ඔහු වඩාත්ම ළඟ යුද්ධය කියන මේ අතිශය සංවේදී මාතෘකාවට කියලා මට හිතෙනවා. යුද්ධය කියන්නේ කොහොමත් මිහිරි දෙයක් නෙවෙයි. යුද්ධය අපට ඉතිරි කළේ අමිහිරි මතකයන් පමණයි. නමුත් දැන් මේ යුද්ධය නිමාවටපත් වෙලා මේ රට ගොඩ නැගෙන කාලේ. හැබැයි ඒ යුද්ධයත් එක්ක අපේ ස්මරණයන් නැවතත් මතක් කරන්නයි ගාමිණී චිත්‍රපටය. ඒ විතරක් නෙවෙයි. මිනිස්සෙකුට තව මිනිස්සෙක් අඳුරගන්න වසර ගණනාවක් ගත වෙන්නට පුළුවන්. නමුත් එක් ජාතියකට තවත් ජාතියක් අඳුරගන්නට ගත වෙන්නේ බොහොම ස්වල්ප මොහොතයි. එයයි ගාමිණී චිත්‍රපටය ඔබට නොකියා කියන දේ. මායා යුතු මග හැඩට පෙනෙන්නේ නුඹ කුසලා අරු නලු නැග එන්නේ. මාගෙන යනද එහි නොම විමසනු හිස් අත රිසිහද පමණයි ගෙන යනු. මේ රබීන්ද්‍රනාත් ටාගෝර්ගේ ගීතාංජලි කෘතියේ එන කාව්‍යය. ඔව්. අපේ ජීවිතය කියන්නේ නොනවතින ගමනක්. මේ ජීවිත ගමනේදී අපට සිද්ධ වන්නේ එක එක දේවල්. මේ එක එක දේවල් වලට අපිට එක හිතින් මුහුණ දෙන්නට පුළුවන් නම් අපිට පුළුවන් අපේ ජීවිතය විඳවන්නේ නැතුව විඳින්නට. ඉතින් එක එක දේවල් සිද්ධ වෙන ලෝකේ ආර්ට් එකත් යලිත් අරගෙන හමු වෙමු ලබන සතියේදී. ගිහින් එන්නම් ආර්ට් එක අද දවසේ නිමා.